චාව යාළුවනේ නාපොලි රයිඩ් YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනාවා වීචිල ගැන අහන ප්‍රශ්න සහ පිළිතුරු 20ක්. මම මේ වීචිල ගැන වීඩියෝ එකක් කලින් කරා. අන්නේ වීඩියෝ එකට සමගාමීව මෙතෙක් පේපර් වලට අහලා තියෙන ප්‍රශ්න සහ පිළිතුරු 20ක් තමයි මම අද අරගෙන ආවේ. බලන්න මේ ප්‍රශ්න සහ පිළිතුරු 20න් ඔයගොල්ලන්ට කීයකට නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා. හරි අපි කතා නැතුවම වීඩියෝ එකට. හොඳයි වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා ඔයගොල්ලන්ට අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉතලි පතෙන්ද ගන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න කියලාත් මම මතක් කරනවා. හරි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. Chi guida autoveicolo o motocicli deve esibire a richiesta degli agenti la carta di circolazione. උත්තරේ වේරෝ. හරි මේකෙන් අපෙන් අහන්නේ අපි මේ වාහනයක හරි යතුරුපැදියක හරි පාර ගමන් කරනකොට රථවාහන පොලිසිය විසින් අපිව නවත්තලා ඒගොල්ලන්ට ඉල්ලන්න පුළුවන්ද කියලා අහනවා. අපි ගමන් කරන වාහනේ කාර්තා ඩි චිර්කොලාසියෝනි කියලා කියන්නේ අපි ගමන් කරන වාහනේ හරි යතුරුපැදිය හරි පොත. අන්න ඒකට තමයි කාර්තා ඩි චිර්කොලාසියෝනි කියන්නේ. අන්න ඒක ඉල්ලන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් ඒක ඉල්ලන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il addetti al servizio di polizia stradale vengono riconosciuti dal paletta bianca e nera. උත්තරේ ෆාල්සෝ. හොඳයි මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා රථවාහන පොලිසිය අපිට හඳුනගන්න පුළුවන්ද කියලා අහනවා ඔවුන්ගේ අතේ තියෙන පලෙට් එක. ඒ පලෙට් එකේ පාට සුදු සහ කළු පාටින් තියෙන නිසා අපිට මෙන්න මේ පොලිසිය ස්ත්‍රාදාලේ කට්ටියව අඳුරගන්න පුළුවන්ද කියලා අහන්නේ. එහෙම අඳුරගන්න බෑ. ඒක අඳුරගන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ අතේ තියෙන පලෙට් එක මෙතන අහලා තියෙන බියංකා නේරා කියලා. බියංකා නේරා නෙමෙයි තියෙන්නේ පලෙට් එක බියංකා රොස්සා. අන්න ඒක නිසා මේ උත්තරේ ෆාල්සෝ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Quando il vigile si dispone con la braccia aperta verso la nostra direzione come in figura è vietato il passaggio. උත්තරේ වේරෝ. හරි මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා මේ වීජිල නැත්නම් මේ රථවාහන පොලිස් නිලධාරියා අපිට මේ පේන්න තියෙන විදිහට අපේ පැත්තට නැත්නම් අපි වාහනේ ගමන් කරන දිශාවට මුහුණලාගෙන අත් දෙකම මේ විදිහට අපිට පේන විදිහට තියාගෙන ඉන්නකොට අපිට ගමන් කිරීම තහනම් කරලා තියෙනද කියලා තමයි අහන්නේ. ඔව් අපිට එහෙම වීජිල කෙනෙක් අපේ මූණට අත් දෙකම දික් අපි ගමන් කරන දිශාවට මූණලාගෙන අත් දෙකම දික් කරගෙන ඉන්නවා නම් අපිට එතනින් එහාට යන්න බෑ. එතනින් අපිට නවතින්න කියලා තමයි කියන්නේ. ඒක නිසා උත්තරේ වේරෝ. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා මෙන්න මේ වීජිල මෙන්න මේ ඉරියව්ව සමාන වෙනවා කලර් ලයිට් එකේ රතු පාට කලර් ලයිට් එකට. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. La posizione del vigile con un braccio alzato come in figura equivale alla luce gialla fissa semaforo. උත්තරේ වේරෝ. හරි මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා මෙන්න මේ වීජිල අපිට පේන මේ පේන විදිහට මේ තියෙන විදිහට එක අතක් උස්සගෙන ඉන්න එක සමාන වෙනවද කියලා අහනවා. කලර් ලයිට් එකේ කහපාට බල්බය නොනිමී දැලිලා තියෙන අවස්ථාවට. ඔව් අනිවාර්යෙන් මේ විදිහට සමාන වෙන කහපාට ලයිට් එක නොනිමී දැලිලා තියෙන අවස්ථාවට මේක සමාන වෙනවා. මම මේ ගැන වීඩියෝ එකේදී හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක බලන්න නැත්නම් ඕගොල්ලෝ බලන්න. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il vigile disposto con la braccia ad angolo retto come in figura consente la svolta a sinistra ai veicoli che arrivano dalla sua sinistra. උත්තරේ වේරෝ. හොඳයි මේ ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මේ වීචිල අපිට මේ පේන ආකාරයෙන් මෙන්න මේ ෆොටෝ එකේ තියෙන ඉරියව්වෙන් ඉන්නකොට ඔහුගේ වම් අත දිශාවෙන් එන වාහන වලට වමට හරවන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව් ඔහුගේ මේ වම් අත දිශාවෙන් එන වාහන වලට ඕනෑම දිශාවකට යන්න පුළුවන්. එක්ක වමට හරවන්න පුළුවන්, දකුණට හරවන්න පුළුවන්. ඒක නිසා උත්තරේ වේරෝ. හරි අපි යමු 6 වෙනි ප්‍රශ්නට. Il vigile disposto con le braccia ad angolo retto come in figura consente di proseguire diritto ai veicoli che arrivano sua destra.
උත්තරේ ෆාල්සෝ. හරි. මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා වීජිල මෙන්න මේ ෆොටෝ එකේ පේන ආකාරයට ඉන්න ඉරියව්වෙන් ඉන්නකොට ඔහුගේ දකුණු අත දිශාවෙන් එන වාහන වලට ඉදිරියට යන්න පුළුවන්ද කියලා අහන්නේ. උත්තරේ ෆාල්සෝ. මේ විදිහට ඉන්නකොට වීජිල මේ විදිහට ඉන්නකොට අපිට කෙලින් යන්න බෑ. එයාගේ දකුණු පැත්තෙන් එන වාහන වලට කොටින්ම යන්න බෑ. ඒක එයාගේ දකුණු අත පැත්තෙන් එන වාහන වලට රතු ලයිට් එක හා සමානයි. ඒ කියන්නේ ඉන්ක්‍රෝෂයක කල ලයිට් එක රතු පාට දැල්ලා තියෙන අවස්ථාව තමයි ඒගොල්ලන්ට සමාන වෙන්නේ. ඒක නිසා මේ උත්තරේ ෆාල්සෝ. මේ වීජිල මේ විදිහට ඉන්නකොට යන්න පුළුවන් ඉන්නේ එයාගේ වම් අත පැත්තෙන් එන කට්ටියට විතරයි. ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. හරි. අපි යමු 7 වෙනි ප්‍රශ්නට. Il suono prolungato del fischietto da parte della gente preposto al traffico significa che tutti i veicoli si devono arrestare in condizioni di sicurezza. උත්තරේ වේරෝ. හරි. මේ ප්‍රශ්නෙන් අහනවා මෙන්න මේ වීජිල නැත්නම් මේ රථවාහන පොලිස් නිලධාරියාගේ විසිල් නාදයේ තේරුම වෙන්නේ මන්සන්දියකදී වාහන වන්සන්දියක සියලුම වාහන නවත්තන්න ඕනද කියලා අහනවා ආරක්ෂාකාරී තත්ත්වයන් යටතේ. ඔව්. අනිවාර්යයෙන්ම වීජිල මෙන්න මේ විදිහට විසිල් එක ගහනකොට අපි අනිවාර්යයෙන්ම මන්සන්දියේදී ආරක්ෂක තත්ත්වයන් යටතේ කියන්නේ මේ විසිල්ලයක් ගහලා එයා දැනුවත් කරන්නේ හදිසි අවස්ථාවේ සඳහා එන වාහන වලට ඉඩ දෙන්න කියන එකට තමයි අය එහෙම කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරී තත්ත්වයන් යටතේ වාහනේ නවත්තන්න ඕන. මේ ගැන මම පැහැදිලි කරලා තියෙනවා වීඩියෝ එකේදී. ඒක බලලා නැත්නම් බලන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Chi guida autoveicolo o motocicli deve esibire a richiesta dell'agente il codice fiscale. උත්තරේ ෆාල්සෝ. හරි. මෙතනින් අහනවා අපි වාහනයක හරි අතුරුපැදියක හරි පාරේ යනකොට රථවාහන පොලිසියෙන් ඒ වාහනය ධාවනය කරන රියදුරාගෙන් ඉල්ලන්න පුළුවන්ද කියලා අහනවා කෝදිස් පිස්කාලේ. කෝදිස් පිස්කාලේ කීරවත් ඉල්ලන්නේ. ඒක නිසා උත්තරේ ෆාල්සෝ. මම ඕගොල්ලන්ට අර කලින් වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කියලා තියෙනවා මෙහෙම අපි පාරේ ගමන් කරනකොට පොලිසිය විසින් අපිව නැවැත්තුවොත් ඉල්ලන්නේ කොටස් 4යි. අන්නේ කොටස් 4 මම පැහැදිලි කරලා ඕගොල්ලන්ට කියලා තියෙනවා. මේ වීඩියෝ එක හොඳට බලන්න. ඉල්ලන කොටස් 4 තමයි මොකද්ද? අපෙන් ඉල්ලනවා අනිවාර්යයෙන්ම පතෙන්ට් එක. පතෙන්ට් එක ඉල්ලනවා. ඊට පස්සේ කාර්ටේ චිර්කුලැසියෝනි ඉල්ලනවා. ඊට පස්සේ ඉල්ලනවා certificado di assicurativo ඉල්ලනවා. ඊට පස්සේ ත්‍රිඇංගුල එක. ඔය 4 තමයි ඉල්ලන්නේ. ඔය 4 මතක තියාගන්න හරිම ලේසි. Hari, abbiamo 9 ප්‍රශ්නෙට. Il suono prolungato del fischietto da parte dell'agente proposto al traffico serve per arrestare o deviare solo ai veicoli che arrivano dalla sua destra. උත්තරේ ෆාල්සෝ. හරි. මේකෙන් අහනවා මෙන්න මේ වීජිලගේ විසිල් නාදය ඉන් අදහස් කරනවාද කියලා අහනවා ඔහුගේ දකුණු දිශාවෙන් පැගෙන වාහන පමණක් නැවැත්වීමට හෝ ආපසු පිටවීමට පිටත් වීමටද සමාන වෙන්නේ කියලා තමයි අහන්නේ. එහෙම වෙන්නේ නැහැ. ෆාල්සෝ. මේ වීජිලේ විසිල් එක දිගු විසිල් එක ගැහුවොත් අපි අනිවාර්යයෙන්ම සියලුම වාහන හැම දිශාවකින් එන වාහන අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරී තත්ත්වයන් යටතේ නවත්තලා ඉඩ දෙන්න ඕන. ඒක නිසා මේ උත්තරේ ෆාල්සෝ. හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. Chi guida autoveicolo o motocicli deve mostrare a richiesta dell'agente la valigetta di pronto soccorso. උත්තරේ ෆාල්සෝ. හරි. මේකෙන් අහන වාහනයක හෝ අතුරුපැදියක ධාවනය කරන යන පුද්ගලයෙකු නැත්නම් රියදුරුගෙන් මේ රථවාහන පොලිස් නිලධාරිය විසින් අහනවද කියලා අහනවා ප්‍රථමාධාරකත්වලේ නැත්තම් ප්‍රථම හදිසි අවස්ථාවකදී අපිට තුවාලයක් වුණොත් ඒකට බෙහෙත් දා ගන්න ඕන විදියට වලිජ්ජෙත්තරි ප්‍රොන්තෝ සොක්කෝර්සෝ කියලා අහනවා. ඒක ඉල්ලනවද කියලා අහනවා. ඒක ඉල්ලන්නේ මම ඕගොල්ලන්ට කලින් කිව්වා ඉල්ලන්නේ අපෙන් කොටස් 4යි. අන්නේ ಜಾති 4 විතරයි අපෙන් ඇහුවොත් අහන්නේ. ඒක නිසා මේ උත්තරේ ෆාල්සෝ. හරි. අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. Chi guida autoveicolo deve esibire a richiesta dell'agente il segnale mobile di pericolo triangolo. උත්තරේ වේරෝ. හොඳයි. මේකෙන් අහන වාහනයක් ධාවනය කරගෙන යන පුද්ගලයෙකුගෙන් රථවාහන පොලිසිය විසින් ඉල්ලන්න පුළුවන්ද කියලා අහනවා. නැත්තම් තියෙනවද කියලා ඒගොල්ලන්ට බලන්න පුළුවන්ද කියලා අහනවා.
මෙන්න මේ ත්‍රියාංගල එක. ඔව් අනිවාර්යෙන් මේක අහනවා. ඒක නිසා උත්තරේ vero. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il suono prolungato del fischietto da parte del agente preposto al traffico indica che occorre tornare indietro. උත්තරේ ෆාල්සෝ. හොඳයි. මේකෙන් අහනවා මේ රටවන පොලිස් නිලධාරියාගේ විසින් මේ විසිල් නාදයෙන් අදහස් වෙන්නේ ගමන් කරන තියෙන වාහන ආපසු එන්න ඕනද කියලා අහන්නේ. ආපසු එන්න ඕනද නැත්නම් ආපසු හරවගෙන එන්න ඕනද කියලා තමයි අහන්නේ. එහෙම වෙන්නේ නැහැ. උත්තරේ ෆාල්සෝ. මම කලින් ප්‍රශ්නෙත් ඔයගලන්ට පැහැදිලි කරා මේ විසිල් එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. ඒක නිසා උත්තරේ ෆාල්සෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il addette al servizio di polizia stradale vengono riconosciuti dalla uniforme divisa. උත්තරේ vero. හරි මේකෙන් අහනවා යාළුවනේ අපි මේ රථවාහන පොලිස් නිලධාරියව අපිට හඳුන ගන්න පුළුවන්ද කියලා අහනවා ඔහුගේ නිල හැඳුමේ. ඔව් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ අදාළ නිල හැඳුම ඇඳගෙන තමයි ඉන්නේ. ඒක නිසා අපිට ඒගොල්ලන්ව නිකම් හරියටම පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il vigile disposto con le braccia ad angolo retto come in figura consente la svolta a destra ai veicoli che arrivano dalla sue spalle. උත්තරේ ෆාල්සෝ. හරි මේකෙන් අපෙන් අහන මේ රටවාන පොලිස් නිලධාරියා මේ ඉන්න ඉරියවට අනුව මේ ෆොටෝ එකේ තියෙන ආකාරයට අනුව ඔහුගේ උරහිසට පිටුපස්සෙන් එන වාහන වලට දකුණු දිශාවට හරවන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එහෙම හරවන්න බෑ. උත්තරේ ෆාල්සෝ. මෙන්න මේ රටවාන පොලිස් නිලධාරියා මේ ඉන්න ඉරියව්වෙන් ඉන්නකොට යන්න පුළුවන් එකම එක කට්ටියකට විතරයි. මොකද්ද? එයාගේ වම් අත පැත්තෙන් එන වාහන වලට විතරයි යන්න පුළුවන්. ඒක නිසා උත්තරේ falso. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. La posizione del vigile con le braccia aperte verso la nostra direzione come in figura equivale alla luce verde del semaforo. උත්තරේ falso. හරි මේකෙන් අහනවා මේ vigile නැත්තම් මේ රටවන පොලිස් නිලධාරියා මේ අපිට වෙනන ආකාරයෙන් මේ පේන ෆොටෝ එකේ ආකාරයෙන් දෑතම පිටසට දෙපැත්තට දික් කරගෙන අපේ දිශාව බලාගෙන ඉන්නවා නම් ඒ ඉරියව් සමාන වෙනවද කියලා අහනවා. කලර් ලයිට් එකේ කොළ පාට. එහෙම වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය කලර් ලයිට් එකේ රතු පාට. ඒක නිසා උත්තරේ falso. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il vigile disposto con le braccia ad angolo retto come in figura vietato il passaggio ai veicoli che arrivano dalla sua sinistra. උත්තරේ falso. හරි මේකෙන් අහනවා අපිට මේ රටවන පොලිස් නිලධාරියා මෙන්න මේ පේන ආකාරය මේ ෆොටෝ එකේ ඉන්න ආකාරයට අපිට දිස්සන ආකාරයට ඔහුගේ වම් අත දිශාවෙන් පැමිණෙන වාහන වලට ඉන්ක්‍රෝෂයකට නැත්තම් මන්සන්දියට ඇතුළු වීම තහනම් කරලාද තියෙන්නේ කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. එහෙම තහනම් කිරීමක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඔහුගේ වම් අත පැත්තෙන් එන වාහන වලට ඉන්ක්‍රෝෂයකට ඇතුළු වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. හරි. ඒක නිසා උත්තරේ falso. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. La posizione del vigile con una braccia alzata come in figura è una indicazione riservata solo ai veicoli devono svoltare. උත්තරේ falso. හොඳයි. මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා මේ ෆොටෝ එකේ ඉන්න විදිහට vigile නැත්නම් රටවන පොලිස් නිලධාරියා එක අතක් උසවාගෙන සිටීමෙන් අදහස් වෙන්නේ නැත්නම් ඉන්දිකේෂන් අඟවීමක් කරනව නැත්නම් දැනුවත් කිරීම සිදු කරනවද කියලා අහනවා. මන්සන්දියේදී හරවන වාහන වලට විතරක්ද අදාළ වෙන්නේ කියලා තමයි අහන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ඉන්නකොට සියලුම වාහන වලට මේක අදාළ වෙනවා. ඒක නිසා උත්තරේ falso. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Quando il vigile si dispone di profilo con le braccia aperte come in figura si può svoltare a destra se si proviene dalla sua destra o dalla sua sinistra. උත්තරේ vero. හරි මේ ප්‍රශ්නෙන් අපෙන් අහනවා මෙන්න මේ රටවාහන පොලිස් නිලධාරියා අපිට මේ වෙනන ඉරියව්වෙන් ඉන්නකොට ඔහුගේ දකුණු අත පැත්තෙන් සහ වම් අත පැත්තෙන් එන වාහන වලට දකුණට හරවන්න පුළුවන්ද කියලා අහන්නේ. ඔව්
ඒගොල්ලන්ට ඔහුගේ වම් අත පැත්තෙන් සහ දකුණු අත පැත්තෙන් එන වාහන වලට ඕන දිශාවකට යන්න පුළුවන්. පාර මාරු වෙන පෙදෝන්ලට සහ පාපතිකරුවන්ට ඉඩ දීලා ඒගොල්ලන්ට ඕන දිශාවකට යන්න පුළුවන්. උත්තරේ වේරෝ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Il vigile disposto con le braccia ad angolo retto come in figura fermi ai veicoli che arrivano dalla sua destra. උත්තරේ වේරෝ. හරි, මේකෙන් අපෙන් අහන මේ රථවාහන පොලිස් නිලධාරියා අපිට මේ පේන ආකාරයට ඉන්න ඉරියව්වෙන් ඉන්නකොට අදහස් වෙනවද කියලා අහනවා. ඔහුගේ දකුණු අත පැත්තෙන් එන වාහන නැවැත්විය යුතු බව. ඔව්, අනිවාර්යෙන් ඔහුගේ දකුණු අත පැත්තෙන් එන වාහන මේ වගේ අවස්ථාවකදී නවත්වන්න ඕන. ඒක නිසා උත්තරේ වේරෝ. හරි, අපි යමු අවසාන ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නේ. Il suono prolungato del fischietto da parte dell'agente preposto al traffico serve per consentire il passaggio di veicoli di soccorso in servizio di emergenza. උත්තරේ වේරෝ. හොඳයි, මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මේ රථවාහන පොලිස් නිලධාරියාගේ දිගු විශිල් නාදයෙන් අදහස් වෙනවද කියලා අහනවා. හදිසි අවස්ථා නැත්නම් හදිසි සේවන් සඳහා ගමන් කරන වාහන වලට ප්‍රමුඛතාවය දීම සිදු කළ යුතු බව තමයි අහන්නේ. ඒ බව අඟවන්නද කියලා තමයි අහන්නේ. ඔව්, අනිවාර්යෙන් මේ වීජිල මේ විසිල් නාදයෙන් අදහස් වෙන්නේ හදිසි අවස්ථාවෙන් සඳහා එන වාහන වලට අපි වාහනේ ආරක්ෂාකාරීව නවත්තලා ඒ වාහන වලට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියන එක තමයි මේ විසිල් නාදයෙන් අදහස් වෙන්නේ. හරි යාළුවනේ, මම වීඩියෝ මෙතනින් නවත්තනවා. ඔයගොල්ලන්ට මම මතක් කරනවා මේ මං වීජිල ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්නත් ඒක බලන්න. මොකද පේපරේට මේ වීජිල ගැන අහන ප්‍රශ්න සමහර ඒවා පැටලි සහගතයි. ඒක නිසා ඒ පැටලිලත් ඔයගොල්ලන්ට ලියාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඒ වීඩියෝ එකත් බලන්න. ඒක මම ඔයගොල්ලන්ට මතක් කරනවා අපේ channel එක නාපුර රයිඩර් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉතලි පතෙන්ද ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න කියලා මම ඔයගොල්ලන්ට මතක් කරනවා. හරි, ඔයගොල්ලන්ගේ පතෙන් ඉතලි සීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි, අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. ciao.